මටරවනා මුහුණත් නතරේ ඔබ පෙනුණා කොනකින් වාගේ ඔබ මද වාගේ තොල් පෙති තෙමුවේ ඒ හාදුවෙන අවසානය දුටුවේ අරමුණු මාගේ ඔබ ළඟ තිබුණේ එක හුස්මක් ළඟ දවසක් ගෙවුනේ මට රවනා මුහුණත් අතරේ. You know what today is? Monday? It's my birthday. She's up all night to the sun. Hello everyone. ඉතින් අද vlog එකේ මම ඔයාලට කියන්නේ මගේ 21st birthday එක මම celebrate කරපු විදිහ. ඕකේ කොහෙන්ද පටන් ගන්නෙ? හරි මම මෙහෙම කියන්න. මම birthday එකට කලින් shoot එකක් plan කරන්න මට birthday shoot එකක්. එතකොට ඒක වෙන්නේ මගේ birthday එකට කලින්. ඒ කියන්නේ මගේ birthday එක 1st of September. මේක වෙන්නේ August month එකේ තමයි. එතකොට මම මේ දවසේ තමයි birthday shoot එක කරන්න යන්නේ. මම එදා උදේම ගිහිල්ලා මගේ birthday cake එකයි මම flower bouquet එකක් හදාගත්ත ලස්සනට මගේ dress එකට match වෙන විදිහට. අපි ඊට පස්සේ කැලින්ම ගෙදරට ගිහිල්ලා මම තනියෙන් dress එක හදාගෙන මගේ මේකප්ස් hair මේ හැමදේම මම තමයි තනියෙන් කරගත්තේ. dress එක මම ගත්තා. ඉතින් මම මේකප් එකේ භාගයක් විතර දාගෙන අපි යන්න පිටත් වුණා. ඉතින් මේක තියෙන්නේ මම ඉන්න පැත්තේ නෙමෙයි ඇත්තටම. මට ස්කොට්ලන්ඩ් වල ඉඳලා යන්න සිද්ධ වුණා ග්ලාස්ගෝව් වලට. මොකද මට available දවස් වලට ෆොටෝග්‍රැෆි කරන කෙනා available නැහැ. ඒ නිසා අපි දවසක් වෙන් කරගත්තා. ඉතින් මේක තමයි තැන මාරුම ලස්සනයි. ඔයාලා මං ගැන දන්නවනේ හැම දෙයකටම මම යන්නේ පරක් වෙලා. ඉතින් හැබැයි මේ දවසේ මට එහෙම කරන්න බෑ. ඉතින් අපිට ට්‍රැෆික් එකත් එක්ක කොච්චර වෙලාවක් යයිද කියලා දන්නේ නැති නිසා අපි පැයක් විතර කලින් මට හිතෙන්නේ ආවා. ඇවිල්ලා ඉතින් මට මගේ ඉතුරු මගේ මේකප් එක කරගන්න තියෙනවා, මට hair එක මට dress එක දාගන්න තියෙනවා, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා කරගන්න. ඉතින් ඔක්කොම ටික හරි මට මගේ lips කරලා පොඩ්ඩක් highlight ටිකක් තමයි කරන්න තිබ්බේ. ඔව් එච්චර ලොකු දෙයක් නම් කරන්න තිබ්බේ නෑ. ඔව් ඉතින් මම දැන් ඔයාලට මේ පෙන්නන්න යන්නේ මගේ බැලූන්ස් ටික කේක් එක අන්බොක්ස් කරලත් නැහැ. කේක් එක අන්බොක්ස් කරන්න නැතෝනේ මගේ ෆ්ලවර්ස් බොකේ මේ බෑග් එකේ ඔක්කොම මගේ hair style එකට අවශ්‍ය ඔක්කොම ටික මම separately දාගෙන තියෙනවා. මේක තමයි place මා ලස්සනයි. මම කැමති. මම හිතුවේ මේ වගේ තැනකට එන්නේ කියලා. ඔයාලත් මෙහෙම දෙයක් අහලා තියෙනවද? අර කතාවක් තියෙන්නේ අපි දෙයක් කරනකොට ඕනටත් වැඩිය හිතලා කරනවට වැඩිය අපි කරන එක අපි සාමාන්‍ය විදිහට ලස්සනට ඒකට 100% අපි ફોකස් කරලා කරොත් ඒක අපිටත් wow කියන විදිහේ රිසල්ට් එකක් එනවා කියලා. ඒ කතාව ඇත්ත. අපිත් ඒ විදිහට කරොත් අපි කරන්න ඉන්න වැඩේකට අපිටත් ඒ රිසල්ට් එක අපේ ජීවිතේට එකතු කරගන්න පුළුවන්. ඉතින් මමත් ඒ වගේ රිසල්ට් එකක් තමයි මේ අත්විඳින්නේ මේ අවස්ථාවේ. Okay anyways මම කතාව දෙගියටම කන්ටිනියු කරගෙන යන්න. ඉතින් ෂූට් එක කරන්න කලින් මට ෆොටෝග්‍රැෆි කිව්වා අපි ෆොටෝස් පහක් විතර ඉස්සෙල්ලාම ගමු නිකන් අර ටෙස්ට් එකකට වගේ. ඒ වගේ අපි අරන් බලමු කොහොමද වෙන්නේ කියලා. අපි ඊට පස්සේ පටන් ගමු ෆොටෝස් ගන්න කියලා. ඉතින් එහා ගත්ත පළවෙනි ෆොටෝ එකම මම චූස් කරා මගේ ඇල්බම් එකට එකතු කරගන්න ඕනි කියලා. ඉතින් එයා ඒ ෆොටෝස් ගන්න එක නවත්තලා අපි කෙලින්ම අපේ දෙවෙනි ස්ටෙප් එකට ගියා. මොකද එයා හිතුවේ නෑ මම ඒ වගේ පෝස්ට් දීලා ෆොටෝස් ටික ලස්සනට එයි කියලා. එයා හිතුවේ නෑ මම හිතුවේ නෑ කොහොම හරි ඒක වුණා. ඔව් ඉතින් මම ෆොටෝස් මට හම්බුණා. මට හිතෙන්නේ 200 something වගේ හම්බුණා. මට සිලෙක්ට් කරන්න වෙනම ගානක් තිබ්බ ෆොටෝස්. ඒ ටික තමයි එඩිට් කරන්නේ. අනිත් ටික එඩිට් කරන්න නැතුව හම්බුණා. ඉතින් මේ දවස් වෙනකන් ඇත්තටම මම ටිකක් පොඩක් ස්ට්‍රෙස්.
ස්ට්‍රෙස් නැහැ කිව්වොත් ඒක බොරුවක්. ඉතින් මම තනියෙන් කරන පළවෙනි ෆොටෝෂූට් එක මගේ බර්ත්ඩේ එකට මමම කලර් එකක් චූස් කරා. මං හරිම ආස බ්ලැක් කලර් එකට. මොකද ලාස්ට් බර්ත්ඩේ එකටත් මං ඇන්දේ බ්ලැක් එකක් නිසා මම හිතුවා මේ පාර ටිකක් වෙනස් විදිහට කරන්න ඕනි කියලා. නොයි මේ ෆොටෝෂූට් එකත් මම හිතුවේ වෙනස් විදිහට එකක් කරන්න ඕනි. සාමාන්‍ය කොමන් දෙයක් නැතුව නිකක් අන්කොමන් වගේ ටිකක් දෙයක් try කරන්න තමයි මම full try එක දුන්නේ. ඔව් ඇත්තටම දවස් ටික ගියා තේරුණේවත් නැහැ. බර්ත්ඩේ එක ළඟ එද්දි තමයි මේ හැමදේම එකට දාලා කරන්න පටන් ගත්තේ. ඉතින් මම ඉස්සෙල්ලාම ගියා මම ඩ්‍රෙස් එකක් ගන්න ඕනේ. ඩ්‍රෙස් එක ගත්තට පස්සේ මට ඉතුරු වැඩ ටික මට කරගන්න පුළුවන්. ඒ නිසා බර්ත්ඩේ එකට මට මතක විදිහට සති දෙකක් හොතුනක් මට මතක විදිහට සති දෙකක් වගේ තියලා තමයි ඩ්‍රෙස් එකක් ගන්න ගියේ. ඩ්‍රෙස් එකක් මට කිසිම අයිඩියක් තිබෙන්නේ නැහැ මොන වගේ ඩ්‍රෙස් එකක්ද කියලා. මම ගිහිල්ලා බලලා මට ලස්සන ඩ්‍රෙස් එකක් මම චූස් කරගන්නවා කියලා හිතාගෙන ගියා. ඉතින් මට ආසාව තිබ්බ පොඩ්ඩක් පින්ක් කලර් එකකට යන්න. ඉතින් ඒ වගේම ඒ කලර් එකට හරියන ලස්සන ඩ්‍රෙස් එකක් මට හම්බුණා. මම දෙපාරක් හිටියේ නෑ. ඇත්තට මම හිතුවා මේක ඕකේ මේක මං ගන්නවා කියලා. මම ඩ්‍රෙස් එක අරගෙන මට ඊට පස්සේ කේක් එක හදන්න ඕනි. මම බැලූන්ස් ෆ්ලවර්ස් බොකේ මේ හැම දෙයක්ම මේ ඩ්‍රෙස් එකට මැච් වෙන්න මම හදාගන්න ඕනි මේ කාලේ ඇතුළත. ඉතින් මම කේක් එක හදන කෙනාට කේක් ඕඩර් එක බාර දුන්නා. නුයි ෆ්ලවර්ස් මම ෂූට් එක දවසේ උදේ තමයි ගත්තේ ගිහිල්ලා. නුයි බැලූන්ස් ටිකත් එහෙම හරි අමාරුයි මේ දේවල් කරන්න. ඇත්තටම මෙතන ඔයාලට දැක්කම හිතෙන්න පුළුවන් මේක මහ ලොකු දෙයක් නේ මේක නිකන් දවස් දෙක තුනකින් කරගන්න පුළුවන් දෙයක් කියලා. එහෙම නැහැ. එහෙම බෑ ඇත්තටම. ඉතින් බැලූන්ස් ගන්න ගියත් එක නම්බර් එකක් තියෙනවා අනිත් එක නැහැ. ඒතකොට අපිට තැන් දෙක තුනකට යන්න සිද්ධ වෙනවා. එහෙම තමයි. ඉතින් මම මේක මාරි ස්ට්‍රෙස්. ඇත්තටම මට ඒ දවස් වෙනකම් මම මාරි ස්ට්‍රෙස් එකේ හිටියේ. මට කොහොම වෙයිද මගේ ෆොටෝස් ටික කොහොම වෙයිද. පළවෙනි පාරනේ ලංකාවෙත් නෙමෙයි තවත් රටක ඉන්නේ. මම තනියම මගේ මේකප් එක කරගන්න ඕනි. මට ඉතින් බයයි මේකප් එක අවුල් යයිද මොකක් වේද අවුල් ගියොත් මම මොකද්ද කරන්නේ. ටයිම් නුත් නැහැ. ඉතින් හෙයාර් ස්ටයිල් එකත් එහෙමයි. මම ඒ හින්දා සාමාන්‍යයෙන් කියන්නේ ඉක්මනට මට දාගන්න පුළුවන් විදිහේ හෙයාර් ස්ටයිල් එකක් මම චූස් කරගත්තා. හිතුවට වැඩිය ගොඩාක් ලස්සන රිසල්ට් එක ආවා. මොකද මම මේ ෂූට් එක කරන්න හිතුවේ මට මං වර්ක් කරන තැන ඉන්නවා ගොඩාක් යාළුවෝ ටිකක් මට. ඉතින් මෙයාලා මාව පුෂ් කරන හැමතිස්සෙම දූල්මි 21st කියන්නේ බිග් නම්බර් එකක්. අපි ඒක සෙලිබ්‍රේට් කරන්න ඕනි. ඔයා ඒක සෙලිබ්‍රේට් කරන්න ඕනි. ඉතින් මම හිතුවා මම මොකක් හරි විශේෂ දෙයක් මගේ බර්ත්ඩේ එකට කරන්න ඕනි මං වෙනුවෙන්. ඒ නිසා තමයි මම මේ බර්ත්ඩේ ෂූට් එක තෝරගත්තේ. කවදා හරි මට ඒ ෆොටෝස් ටික මම ළඟ තියෙනවනේ. ඉතින් මට ඒ හොඳටම ඇති. ඉතින් එහෙම තමයි මේක පටන් ගත්තේ. ඔය මම ඔයාලට කිය පටන් ගැනීම විතරයි. මේ මට ඔයාලට කියන්න ඕනි guys. මම මාර මෝඩ වැඩක් කරා. මම ග්ලාස්ගෝව් වලට යනකම් කේක් එක අතේ නෙමෙයි ගෙනිච්ච කේක් එක කාර් එකේ පිටිපස්සේ සීට් එකේ තියලා සීට් බෙල්ට් එකකුත් කේක් එකට දාලා වැටෙයි කියලා තමයි මම ග්ලාස්ගෝව් වලට ගෙනිච්චේ. මොකද මට ඒක ඉච්චර වෙලා අතේ තියන් යන්න බැරි නිසා මම මගේ හෙයාර් එක මේකප් එක ගැන පොඩ්ඩක් වොරි වෙන නිසා මම ඉතින් කේක් එක පිටිපස්සේ ෂීට් එකෙන් තියලා ඒකට සීට් බෙල්ට් එකකුත් දාලා තිබ්බා. ඔයාලා දන්නවද මොකක්ද උනේ කියලා ඊට පස්සේ. ඊට පස්සේ කේක් එක දෙකට මැදින් විනාශයක් වුණා. නිකන් කේක් එක හරහට ඇලවෙලා ගිහිල්ලා වගේ එකක් වුණා. ඒක හරිම කැතයි. මම ඉතින් ෆොටෝග්‍රැෆිට කිව්වා ඒක පොඩ්ඩක් මට එඩිට් කරලා දෙන්න කියලා. ඉතින් එයා හොඳ දෙයක් කරලා තිබ්බ මට හිතෙන්නේ. ඒක වැඩි එච්චර පේන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති නිකන් පැත්තක් නැවිලා වගේ. මොකද කේක් එක උදේ ගත්ත වෙලාවෙ ඉඳන් ෆ්‍රිජ් එකට දාන්න බෑ. මොකද ලොකු බොක්ස් එකකින් එන්නේ. එතකොට ඒක අන්බොක්ස් කරන්න ඕනේ. එතකොට අන්බොක්ස් කරලා මට ග්ලාස්ගෝව් වලට ගෙනියන්නත් බෑ. ඔහොම වෙලා කොහොම හරි අන්තිමට කේක් එක පැත්තකටම කරලා තමයි මම තිබ්බේ. දැන් ඉතින් ඔයාලට බලන්න පුළුවන් කොහොමද ෂූට් එක උනේ කියලා.
2, 3. How was it? Two, three. One more time. I like when you. I like when you can stand like this, so you can stand there and just like you bend. Oh yeah, yeah. Oh? Yeah? No, you cannot. What is this? So keep 20 fast because it's not going. Just Okay. the rolls mark. Okay. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානැරීරෝ මෝරනා යාවනා ප්‍රේමයට කාරණා රාගමන රහසේම පාවී ගියා සේයාවුනා ඒරුරටා සිත්මහසේ ආශාමවා දෙවුලියේ මනබන්ධනා පෙම්කවයි රසකන්දනා ඉසිහෝක මාගරන්දනා සඳතියේ ඉගිවකින්සනා දෙව්ලොවින් ඇය ඉල්ල much later. ඔව් ගයිස් මේ මගේ බර්ත්ඩේ එක දවසේ ඉතින් මගේ යාළුවෝ ටික මට කලින්ම කියලා තිබ්බා දුල්මී වාගේ බර්ත්ඩේ එක දවසේ මෙන්න මේ ටයිම් එකට මෙන්න මේ වෙලාවට ඔයා මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඕනි කියලා. ඉතින් මගේ ටිකිරි මොලේට මට මැසේජ් එකක් ආවා මෙයාලා මොකක් හරි විකාරයක් කරන්න තමයි යන්නේ කියලා. ඒ වගේම මට මගේ බර්ත්ඩේ එකට විශේෂයෙන්ම මට එක ආන්ටි කෙනෙක් මෙන්න මේ කේක් එක මට හදලා තිබ්බා. Happy birthday to you. Happy birthday to you. Happy birthday to me. Happy birthday to you. What did you do for my birthday? So I've got new lipstick just for you, new outfit, new nails, Woohoo! and hair down. Hair down! For you. For me, right? You. That's what they do. Why do the guys do? Guys do it. Downstairs.
Hey babe, I just bought a new outfit and this is how I'm gonna be dressed up on your fucking birthday. And I'm wearing a crown. Happy birthday to Dolly. Happy birthday to you. Thank you guys. Wow. Wish, you need to wish something. Good wish. Wish. Please, good wish. Okay, wait. No pressure, good wish. Thank you guys. What wish? Come on, do me do a speech. And I was like, Durmin has to do the show. No. I have a lot of friends. You do. I'm so grateful that I didn't expect that. We love you. We love you, Dominique. So much, you guys. Come on, photo, Dominique. Thank you. Yeah, honestly. ඉතින් මම YouTube vlog කරේ නැහැ මගේ බර්ත්ඩේ එක දවසේ මම මේ ගත්ත ෂෝට් වීඩියෝස් තමයි ඔක්කොම ටික මේ දාලා තියෙන බර්ත්ඩේ එක දවසේ ගත්ත ඒවා මට හිතුණා මේ ටික ඔක්කොම මගේ ලස්සන බර්ත්ඩේ vlog එකට එකතු කරන්න ඕනි කියලා ඉතින් මට මගේ මේ යාළුවෝ ටික දුන්න සර්ප්‍රයිස් හැම දෙයක්ම මට මාර grateful මේ හැම දෙයක්ම ඔක්කොම වැඩියෙන් මට මේ වගේ හොඳ ලස්සන යාළුවෝ ටික මම ළඟින්ම ඉන්න එකට ඉතින් මම ඇත්තටම හිතුවේ නෑ මගේ මේ පාර බර්ත්ඩේ එක මට මේ විදිහට සෙලිබ්‍රේට් කරන්න හම්බෙයි කියලා. ඉතින් මම හිතපු නැති විදිහට ගිය අවුරුද්දයි මේ අවුරුද්දයි බලද්දි completely different. ඉතින් මට මාර සතුටුයි. Thank you so much for everyone and thank you so much for you guys watching my video and I'll see you guys in the next one.